මේ දවස්වල සමාජ මාධ්‍ය කලබන ආන්දෝලනාත්මක පුවතක් තමයි ශ්‍රී මහබෝධියේ කපු මහත්තයා කපෝති වෙච්ච කතාව. එතුමගේ ගෙදරට වනජීවියකින් පැන්නාම ෆ්‍රිජ් එක පුරවලා දඩමස් තියෙනවා. මෙන්න මේ සිදුවීම නිසා ගොඩාක් අය බෞද්ධ භික්ෂුන් වහන්සේටත් බයින්න ගත්තා. එහෙම බයින්න හේතුව මොකක්ද කියලා දන්නවද? කපු මහත්තයා එක තැනකදී කියනවා අර ෆ්‍රිජ් එකේ තියෙන මස් මොනවටද? හාමුදුරුවන්ට කටින පින්කමට දාන්නට ගෙනාපුවා කියලා. කටින පින්කම් ගිය පෝයෙන් ඉවරයි. කන්න පින්කමේ දාන්නට ගෙනාපු මස් නම් තාම තියෙන විදිහක් නැහැ. මතකද මේ වගේම ලස්සන සිදුවීමක් වුණා. තමයි රම්මල් කොඩිතුවක්කගේ නංගී කියලා කෙනෙක් කෑගන්නේ. කලබල වෙන්න එපා. රන්පොන් කොඩිතුවක්කගේ නංගී. හරිද? ඇත්තටම උසාවියට ඉදිරිපත් කරලා විමර්ශනය කරාම රම්මල් කොඩිතුවක්කු මහත්තයාට එහෙම නංගි කෙනෙක් නැහැ. ඒ වගේ තමන්ගේ වැරදි වහගන්න ගොඩක් අය විවිධ නම් පාවිච්චි කරනවා. මේ කපු මහත්තයත් ඒ වැඩේම තමයි සිද්ධ කරන්නේ. හැබැයි මේ කපු මහත්තයා ඒ කරන ක්‍රියාව නිසා සමස්ත සංඝරත්නයටම මහා අපහාසයක් සිද්ධ වෙනවා. මස්ටර් දෙන්නේ අර ගෙනලා දෙනවා මගේ දරුවෝ ඉන්නවා. දරුවෝ කනවා නෑ අපේ මස්ටර් පිටරම. පිටරම. පාන්තරේ කටන දාන්න ගත්තුවා මම. නෑ කබල්ල නෑ ඉත්‍ය. මෙන්න පොල්ගස් කනානේ මස්ටර්. කබල්ල. ලොකු දඩමස් ප්‍රමාණයක් තියෙනවා. ඉත්‍ය මස් තියෙනවා, ගෝණ මස් තියෙනවා, වල කුකුල් මස් තියෙනවා, ඊළඟට තලවලි මස් තියෙනවා. මේක ඇත්තටම මේ නීති විරෝධී ළඟ තියාගන්නේ නරක. අපේ විදු මහත්තයෝ මම වදින්න මම කියන්තාක මේක මම කටින දාන්න ගත්තේ. අපේ ඥානසිරි ආගමගේ දාන්නේ තියෙනවා. ඒකත් ඊගේ මස් ව්‍යංජන ඒකම මම හදාන යන්නේ. හරිද? මම ගත්තත් දෙක් නෙමෙයි. නෑ මම ගත්ත කියලා කිව්වොත් හරියට. මම තවලුවට ගත්තේ අපේ මහත්තයා. මම ගත්තේ නෑ කියන්නේ. හොඳයි. ඒ උතුම් ශ්‍රී මහබෝධිය නායක හාමුදුරුවෝ විතරක් නෙවෙයි සමස්ත භික්ෂු පරපුරටම ලොකු අපහාසයක් එනවා. අපේ බෞද්ධයයි කියන අනාබෝධයෙන් කටයුතු කරන ගොඩාක් දෙනෙකුත් මේ සිදුවීම ආරම්භයාගෙන අපි දැක්ක ගොඩාක් දොස් කියලා තියෙනවා. හාමුදුරුවරුත් එහෙමයි, කපුවොත් එහෙමයි කියලා. බුද්ධ ශාසනයේ කපුවෝ නැහැ. හැබැයි සංස්කෘත තුලින් ඇති කරපු එවැනි තනතුරු තියෙනවා. ඒවා සම්ප්‍රදාය හැටියට අපිට ගරු නොකර කටයුතු කරන්න බෑ. මට කියන්න තියෙන මෙන්න මෙච්චරයි. අර රතවාහන වැරැද්දකට ගත්ත කාන්තාව බොරුවට නම් පාවිච්චි කරා වගේ මෙතනත් කපු මහත්තයා හාමුදුරුවන්ගේ නම් පාවිච්චි කරන්නේ තමන්ගේ ගැලවිජ්ජාව සඳහා පමණයි. මෙන්න මේ ගැන හරි අපූර්ව ගාථාවක් අපේ ධම්මපදේ නිරේ වග්ගේ තියෙන. අභූතවාදී නිරයන් උපේති යෝචාපි කත්වාන කරෝමීති චාහා උබෝපි තේ පෙච්ච සමාධියන්ති නිහීන කම්මෝ මනුජා පජාය. කෙනෙක් නොකල වැරැද්දකට තව කෙනෙකුට චෝදනා කරනවද? කෙනෙක් වැරදි කරමින් බොරු කියනවද? ඒ දෙන්නම නිරේදි සමානයි. ඒ නිසා වැරදි කරපු කපු මහත්තයා නේද? වන සත්ව තුර්ලතා ආරක්ෂණ පනත විසින් සංරක්ෂිත සත්වයක් කියලා තහවුරු කරපු සත්වයන් ඝාතනය කිරීමක් නම් සිද්ධ කරලා තියෙන්නේ. එතුමාට අදාළ නීතිය ක්‍රියාත්මක වෙයි. හැබැයි තව කෙනෙක් නමක් කිව්වයි කියලා තමන් නොදන්න තවත් කෙනෙක් චෝදනා කරා කියලා පමණින් අපි ඒක සත්‍යයක් ලෙස පිළිඅරගෙන අනිත් අයට අභූත චෝදනා කරන්න හොඳ නෑ. එහෙම වුණොත් වැරදි කරන ඒ පුද්ගලයාත් කිසිවක් නොදැන අනුන්ගේ කිවුම් බසකට නිස්කාරණේ චෝදනා කරන ඔබත් එකම නිරයක තමයි උපදින්නේ. එහෙනම් හැම දිනාටම තෙරුවන් සරණයි.